කෙනෙක් සමාජයට බලපෑම නෑ රැට ලංකාවේ ලස්සනම නේද පුඩි ගණන් වහන් කරලා යනකොට දැම්මම වැඩක් නෑ තාම මොලගේ තාත්තගේ පුලස්කෙන් වඩු දෙයක් පහ ගන්න ඉන්නවා ඊටේ පාස් කරන නම් මේක තියෙන ඕනේ පේපර් එකේ තමයි ළඟ උදේ දැන් අපේ රටේ රජතුමා කවුද බුදුහාමුදුරුවෝමයි කියන්නේ අපි නමයි අපි බෞද්ධයි ඒක අතු කුමාරයාමලා විතර වැඩක් නෑ ඕගොල්ලෝ තරහ යන්නේ හැමතැනම මයිත්‍රී භාවනා උත්සාහකම පොතේ කියලා දෙනවා පුතේ අසරාජ ධර්ම දේශනා කරලා තියෙන්නේ රජ කෙනෙකුට රට පාලනය කරන්න. අන්න ඒවා දැනුම පමණයි. ඒවා විභාගෙට ලිව්වම ලකුණු හම් වෙන දේවල් විතරයි. හැබැයි පුතේ මේ කාරණාව ඇතුළේ ඊට වඩා ලොකු බුදුදහමේ ගැඹුරක් තියෙනවා. මේ ටික රාජ්‍ය පාලකයාට කියලා දෙනවා කියලා ලිව්වොත් ලකුණු දෙකක් ලැබෙයි. හැබැයි විභාගෙ විතරයි පාස්. ජීවිතේ පාස් කරන්න නම් මේක තියෙන්න ඕනේ පේපර් එකේ තමන් ළඟද. පුතේ දැන් අපේ රටේ රජතුමා කවුද? දැනට අපේ රටේ රජතුමා කවුද? ආන්ද්‍ර කුමාර දිසානායක මහත්තයා. ඒ උදාහරණයක්. එයාගාව දානය තියෙනවලු. එයාගාව සීලය පරිත්‍යාග ඍජු බව මුදු බව තපස ප්‍රෝධන කිරීම වෛර නොකිරීම ඉවසීම අවිරෝධතාවය තිබිලා අපිට වැඩක් තියෙනවද? දැන් බුදුහාමුදුරුවෝ මෛත්‍රිය තියෙනවලු. කොහොම අපි නම් මෛත්‍රිය. අපි බෞද්ධනේ. බුදුහාමුදුරුවෝ කරුණාව තියෙනවා. කොහොම අපි ගාව කරුණාව. බෞද්ධනේ. බුදුහාමුදුරුවෝ මුදිතාව තියෙනවා. කොහොම අපි නම් මුදිතාව. බුදුහාමුදුරුවෝ උපේක්ඛාව තියෙනවා. කොහොම අපි නම් උපේක්ඛාව. බුදුන්ගේ ගුණ බුදුන්ට. කොහොම අපි ළඟ ගුණ. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා කියන්නේ මේ රජා කවුරු වෙන්නේ නැද්ද එනා? ඔය රජාගේ රට මොකක් වෙන්නේ නැති එනා? මේක දෙමව්පියන්ටත් වැදගත්. රට තමන්ගේ ශරීර පුරුදු. ඇහැ කන නාසය දිව කය මන තමන්ගේ ශරීරය තමයි රට පුතේ. ඔය ශරීරයේ රජා කවුද? තමන්. මේ 10 තමා ළඟ තියෙනවා නම් ඔය රටින් තව රටකට ප්‍රශ්න දායිද? මේ 10 තියෙනුනේ පුතේ ඔයාලා. ඔයාගේ ශරීරයේ ඔයාගේ රාජධානියේ රජා කවුද? ඔයා. මේ ටික කරලා බලන්න. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව තියෙන මිනිස්සෙක් වෙන්න. ඒක ආන්ද්‍ර කුමාර මාමා ගාව තිබිලා වැඩක් නැහැ. හදලා තියාගන්න පුතේ. ආන්ද්‍ර කුමාර මාමා කෝටි ගණන් හොරකම් කරලා යනකොට දැම්මට වැඩක් නැහැ. තාම ඕගොල්ලන්ගේ තාත්තගේ පුලස්කෙන් වාට රුපියල් 5 ගන්න හිතෙනවා නම් ගේ ඇතුලේ හොරෙක් නිර්මාණය වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ පුතේ රටවල් හදන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ ගම් හදන්න. බුදුව කෙනෙක් දේශනා කරේ මිනිස්සෙන්ට හැදෙන්න. තමන් වෙනස් වෙන්න. මේ බුදු කෙනෙක් දේශනා කරපු කිසිම දෙයක් පුතේ සමාජයකට දාලා බලන්න එපා. බුදු කෙනෙක් සමාජයට බණ කිව්වේ නෑ. බුදුවරු බණ කිව්වේ එක තනි මිනිස්සයන්ට වෙනස් වෙන හැටි. මේ හැම එකකම තියෙන්නේ පුතේ අපි ජීවිතේට ගන්න ඕන දේවල්. තරහ හිතෙන්නේ නෑ හැමතැනම මොකද්ද වඩන්න කියන්නේ? මෛත්‍රිය. ඕගොල්ලෝ තරහ යන්නේ නැති හැමතැනම මෛත්‍රී භාවනා කරනවා. ඉස්කෝලේ යාම පිළ ගන්නකොට. හැබැයි තරහ යන කිසිම තැනක මෛත්‍රිය වැඩි වෙන්නේ නෑ. ඒකයි ප්‍රශ්න. ඕකට කියනවා පුතේ ඕබන ශ්‍රී ලංකා. මොන ශ්‍රී ලංකා? සෝබන ශ්‍රී ලංකා. සෝ එක තියෙනවා ඇතුලේ වෙනේ. ඕ වෙනේ. සෝ එක තියෙනවා පොත්ත සුදුයි රස්සරට ඉන්නවා සුදු ඇඳලා අම්මා හෙන්නට ඉන්නවා. ඇතුලේ කුහකකම් පිරීලා, තණ්හාව පිරීලා, වෛරය පිරීලා, ක්‍රෝධය පිරීලා. ඕගොල්ලන්ට තියෙන ලොකුම කැඩපත මොකද්ද? මේ තියෙන්නේ මනුස්සයාගේ කැඩපත පුතේ කොච්චර සුදු ඇඳලා ඇතුලේ තියෙන කුහකකම් මේකේ වරන්න බෑ. මෙතනින් පේනවා. මූණිච්චාට hina වෙන්න බලන්න මූණෙන් පේන්නේ නැද්ද බලන්න. ඇතුලේ මොන හරි තියාගෙන මිනිස්සු ආශ්‍රය කරන්න බලන්න මූණෙන් පේන්නේ නැද්ද බලන්න. ඒකේ ෆේෂල් කරලා වරන්න බෑ. කොච්චර ලිප්ටික් ගෑවා, කොච්චර කියුටෙස් ගෑවා, කොච්චර මූණේ පවුඩර් ගෑවා කුහකකම් මූණෙන් අතරින්න බෑ. මම අහන ඕගොල්ලන්ගේ රැට ලංකාවේ ලස්සනම වැව මොකද්ද? මේව ඔයගොල්ලන්ට ඔහොම කියලා දෙන්න ඕනේ. කල්පනා කරලා කියන්නේ ඕගොල්ලෝ හිතන්නේ මොන වැව වෙන්නද රැට ලංකාවේ ලස්සනම වැව? බේරේව. කොළඹදී රැට බලන්න ගංගාරාම පන්සලේ ලයිට් එක දැම්මම පුතේ බේරේව මැද්දේ ඒ තරම් ලස්සන වැවක් ලංකාවේ රැට කොහෙවත් නැහැ. පරවි දුප්පතේ ලයිට් එක දැම්මම කොළඹ ඔක්කොම බිල්ඩින් වල ලයිට් එක දාලා පුතේ ජොගින් රෝඩ් එකයි වටේ පිටේ ලයිට් එක දැම්මම ඕගොල්ලෝ ටිකක් ෆෝන් එකේ බලන රැට බේරේවේ ෆොටෝ පුදුම ලස්සනයි. සෝ එක තියෙනවා. දැන් ලයිට් දාලා සෝ එක තියෙනවා. පුතේ බේරෙන් වතුර ටිකක් බොන්න පුළුවන්. වැඩ දිගාවක් කොළඹ ගිහලා අපිට බොන්න එකයි. හැදෙන රෙඩේ මේ ලංකාවේ නෙමෙයි ලෝකේ කොහෙවත් තාම ඉස්පිරි දාලා ඉන්න මොනවා ගන්නද? සෝ එක තියෙනවා. ඇතුලේ මොකද්ද? බෙනේ. එහෙනම් පුතේ ලොකුකම නිලය කුලය බලය මලය කුලය කියලා මේ පුම්බගත්ත මිනිස්සුන්ගේ සෝ එකක් විතරයි තියෙන්නේ පුතේ. ඇතුලේ ඉන්න නැද්ද? Del Udam Pradeep